වසර දහස් ගණනක් තිස්සේ පුරාණ ඊජිප්තු ජාතිකයන් අද ලෝකයත් මවිතයට පත් කරන විශ්මිත දෙයක් ප්‍රගුණ කරගත්තා. ඔවුන්ට පුළුවන් වුණා මිනිස් සිරුර සදාකාලිකව පවතින දෙයක් බවට පත් කරන්න. වසර දහස් ගණනක් පුරාවට මරණයෙන් පස්සේ ශරීරය නොනැසී තබා ගන්න ඔවුන් විශ්මිත සංරක්ෂණ ක්‍රමයක් හොයාගත්තා. ඉතින් මේක තමයි මමීකරණය කියන්නේ. ඉතින් කොහොමද සාමාන්‍ය මල සිරුරක් ශිෂ්ටාචාරයකටත් වඩා වැඩි කාලයක් නොනැසී තියෙන්නේ? අද වීඩියෝ එකෙන් අපි කතා කරමු පුරාණ ශිෂ්ටාචාරයන් විසින් භාවිතා කරපු මමීකරණයේ විශ්මිත විද්‍යාව ගැන. ඉතින් අදත් වීඩියෝ එකට යන්න කලින් ඔයා තවමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. සරලවම ගත්තොත් මමීකරණය කියන්නේ මලසිරුරක් දි รา පත් නොවි කාලයක් තියාගන්න පුළුවන් විදිහට සංරක්ෂණය කරන එක. මේක අතීත ශිෂ්ටාචාරවල විශේෂයෙන්ම ඊජිප්තු ශිෂ්ටාචාරයේ ගොඩක් ජනප්‍රිය සංස්කෘතිකාංගයක් වුණා. ඉතින් ඇත්තටම ඇයි ඔවුන් මලසිරුරු මමීකරණය කළේ? ඊජිප්තුවරුන් විශ්වාස කළේ නෑ ජීවිතය මරණයෙන් අවසන් වෙනවා කියලා. ඔවුන් විශ්වාස කළේ මරණය කියන්නේ තවත් දීර්ඝ ගමනක ආරම්භයක් කියලා. මරණින් මතු ජීවිතයකට පිවිසෙන්න නම් භෞතික ශරීරය සම්පූර්ණයෙන්ම පවතින්න ඕනේ. ශරීරය දි รา පත් වුණොත් ආත්මයට ඒ ශරීරය හඳුනා ගන්න බෑ. ආත්මය දිව්‍යමය ලෝකයකට ඇතුළු වෙද්දී ශරීරය භෞතික ලෝකයේ ආරක්ෂිතව තියෙන්න ඕනේ. මෙන්න මේ නිසා එයාලා මිනිස් ඉතිහාසයේ වඩාත්ම දියුණු සංරක්ෂණ ක්‍රියාවලියක් නිර්මාණය කළා. මේක මරණයකට අවසන් ගෞරව දැක්වීමක් නෙමෙයි. ඇත්තට මේක අමරණීයත්වයට යන්න අවශ්‍ය ලයිසන් එකක් වගේ. දැන් අපි බලමු කොහොමද මමීකරණය කියන සංකීර්ණ ක්‍රියාවලිය සිදු කරන්නේ කියලා. මමීකරණයේ පළමු පියවරේදී වුන් කරන්නේ මියගිය කෙනාව සුද්ධ වූ පවිත්‍රත්වයට පත් කරන එක. මේ දේ කරන්න මලසිරුර පවිත්‍ර කිරීමේ නිවස විදියට හැඳින්වෙන පූජනීය ස්ථානයකට අරගෙන යනවා. වැබෙට් කියලා හඳුන්වපු විශේෂ පූජකයන් පිරිසක් නයිල් ගඟේ පූජනීය ජලය භාවිතා කරලා මේ මලසිරුර හොඳින් සෝදනවා. ඊට පස්සේ කරන්නේ මේ මලසිරුර මමීකරණය කරන්න සුදුසු ආරක්ෂිත ස්ථානයකට අරගෙන යන එක. සිරුර විශේෂ ගල් ආසනයක තැබුවයින් පස්සේ මමීකරණයේ ප්‍රධාන ක්‍රියාවලිය පටන් ගන්නවා. මුලින්ම කරන්නේ සිරුරේ අභ්‍යන්තර අවයව ප්‍රවේශමෙන් ඉවත් කරන එක. මේ කොටස තමයි මමීකරණයේ වැදගත්ම සහ විද්‍යාත්මක කොටස වෙන්නේ. ඔයා දන්නවා මලසිරුරක් දි รา පත් වෙන්න අවශ්‍ය ප්‍රධාන සාධකය තමයි තෙතමනය කියන්නේ. මේ තෙතමනය නිසා වර්ධනය වන බැක්ටීරියා හානිය නවත්තන්න ඔවුන් ශරීරයේ වේගයෙන් නරක් වන අවයව ඉවත් කරන්න පටන් ගන්නවා. මේකෙදී ඔවුන් ශරීරයේ වම් පැත්තෙන් කුඩා කැපුමක් යොදලා ඒකෙන් නාමාශය, අක්මාව, පෙනහළු සහ බඩවැල් කියන අවයව ඉවත් කරනවා. ඒත් කිසිම වෙලාවක හදවත ඉවත් කරන්නේ නැහැ. ඒ මොකද කියලා අපි වීඩියෝ එකේ ඉදිරියේදී කතා කරමු. මේ විදිහට ඉවත් කරන අවයව නැට්‍රෝන් කියන විශේෂ ඛනිජයකින් ආවරණය කරනවා. නැට්‍රෝන් කියන්නේ පුරාණ ඊජිප්තුවේ වියලි විල් පතුල් වල ස්වභාවිකව හැදෙන සෝඩියම් කාබනේට් අධික ලුණු වලට සමාන දෙයක්. මේවායේ තියෙන අධික ආම්ලික බව නිසා මේ අවයව විජලනය වෙලා වේලෙන්න පටන් ගන්නවා. දවස් කිහිපයකට පස්සේ මේ කොටස් වල තියෙන තෙතමනය සහ බැක්ටීරියා 100%ක්ම ඉවත් වෙනවා. ඊට පස්සේ කරන්නේ මේ විදිහට වියලපු අවයව කැනොපික් භාජන කියලා හැඳින්වෙන විශේෂිත භාජනවල ගබඩා කරන එක. මේ හැම භාජනයක්ම ඊජිප්තුවේ පුරාණ දෙවිවරුන්ගේ ස්වරූපයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ භාජනයේ තැන්පත් කරන ශරීර කොටස් අදාළ දෙවියන් විසින් ආරක්ෂා කරනවා කියලා ඔවුන් විශ්වාස කළා. ඉතින් මේ භාජනවලට වෙන වෙනම නම් පාවිච්චි වුණා. මේ අතරින් මිනිස් සිසක් නිරූපණය කරපු ඉම්සෙට් කියන භාජනයේ අක්මාව තැන්පත් කළා. මේ භාජනය අයිසිස් කියන දේවතාවිය විසින් ආරක්ෂා කළා. බැබුන් කෙනෙකුගේ හිසක් සහිත හාපි කියන භාජනයේ පෙනහළු තැන්පත් කළා. මේ භාජනය ආරක්ෂා කළේ නෙෆ්තිස් කියන දේවතාවිය විසින්. ජැකල් කෙනෙකුගේ හිසක් තිබුණු ඩුවාමුටෙෆ් කියන භාජනයේ ආමාශය තැන්පත් කළා. මේ භාජනය නීත් කියන දේවතාවිය විසින් ආරක්ෂා කළා. ඒ වගේම කෙබෙක් සෙනුෆ් කියන උකුස්සෙකුගේ හිසක් සහිත භාජනයේ බඩවැල් තැන්පත් කළා. ඉතින් මේක ආරක්ෂා කළේ සර්කට් කියන දේවතාවිය විසින්. ඔයාට මතක ඇති මම කලින් සඳහන් කළා මේ ශරීරයෙන් හදවත ඉවත් කරන්නේ නැහැ කියලා.
ඒකට හේතුව තමයි ඊජිප්තුවරුන් විශ්වාස කළා හදවතෙන් මතකය, හැඟීම් සහ ආත්මය රඳවල තියාගන්නවා කියලා. මෙන්න මේ හින්දා හදවත ඉවත් කළොත් මරණින් පස්සේ ආත්මයට ජීවයක් ලැබෙන්නේ නැහැ කියලා ඔවුන් විශ්වාස කළා. ඉතින් සියලුම අවයව ඉවත් කළාට පස්සේ ඔවුන් ඊළඟට කළේ හිස් කබලට හානියක් නොවන විදිහට ශරීරයෙන් මොළය ඉවත් කරපු එක. ඉතින් මේකටත් ඔවුන් විශේෂ ක්‍රමයක් තෝරගත්තා. පූජකවරු තුනී ලෝහ කොක්කක් මලසිරුරේ නාස්පුඩුව හරහා ඇතුළු කරලා ඒකෙන් මොළය කුඩා කොටස් වලට කඩලා හිස් කබලෙන් එළියට ගත්තා. විශේෂයෙන්ම ඊජිප්තුවරුන් විශ්වාස කළේ මොළයට වඩා හදවත තමයි බුද්ධියේ සැබෑ මධ්‍යස්ථානය කියලා. මේ විදිහට සියලුම අවයව ඉවත් කරාට පස්සේ කරන්නේ මලසිරුරේ තියෙන තෙතමන ඉවත් කරන එක. මේ ක්‍රියාවලියටත් එයාලා යොදාගත්තේ නැට්‍රෝන් කියන khනිජය. ඇත්තටම මේ නැට්‍රෝන් සුපිරි වියලුම්කාරකයක් විදිහට වැඩ කරනවා. මේවට පුළුවන් ශරීරයේ තියෙන පටක වලින් සියලුම ජලය එළියට ඇදලා ගන්න. ඉතින් මලසිරුර ඇතුළත සහ පිටත මේ නැට්‍රෝන් වලින් ආවරණය කරලා දින 40ක් තියෙන්න හරිනවා. මේ කාලයේදී සිරුර වේලිලා ශරීරය හැකිලෙන්න පටන් ගන්නවා. ඒ වගේම සියලුම බැක්ටීරියා සහ දිලීරත් මේ එක්ක විනාශ වෙලා යනවා. දින 40කට පස්සේ පූජකයන් නැවතත් මේ ශරීරය එළියට අරගෙන මමීකරණයේ ඊළඟ වැඩ ටික පටන් ගන්නවා. ඔවුන් මුලින්ම කරන්නේ මේ වේලුණු ශරීරයේ පිරිපුන් බව පවත්වා ගන්න සිරුර ඇතුළට ලිනන් රෙදි, ලීකුඩු හෝ දුම්වල පුරවන එක. මොකද නැට්‍රෝන් වල බලපෑමෙන් මල සිරුර ඕනවටත් වඩා හැකිලෙන නිසා ශරීරයට ඒකේ හැඩය නැවත ලබා දිය යුතුයි. ඉතින් පුරාණ ඊජිප්තු චාරිත්‍රවලට අනුව මමීකරණයේදී මියගිය පුද්ගලයාගේ ආත්මයට මේ සිරුර Tamanගේමයි කියලා හඳුනා ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ආත්මය සහ භෞතික ශරීරය අතර ආත්මීය බැඳීම සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා සිරුර පිරිපුන් හැඩයකින් පවත්වා ගන්නවා. මේ විදිහට සූදානම් කරගන්න ශරීරයේ ශාක තෙල් සහ මී ඉටි මිශ්‍ර කරලා හදපු විශේෂිත රේසින් වර්ගයක් ආලේප කරනවා. මේ නිසා කාරණා කිහිපයක්ම ඉටු වුණා. මේ රේසින් ද්‍රාවණය වාර්නිෂ් එකක් වගේ මලසිරුර සම්පූර්ණයෙන්ම මුද්‍රා කරලා තෙතමන ඇතුළු වීම වළක්වනවා. ඒ වගේම මේ රේසින් රාදෙවියන්ගේ මාංශය සංකේතවත් කළා. මලසිරුරක් මේ රේසින් වලින් ආවරණය කළාම ඒකෙන් මේ මමියට දිව්‍යමය ආරක්ෂාවක් ලැබෙනවා කියලත් ඔවුන් විශ්වාස කළා. ඉතින් මේ විදිහට රේසින් වලින් මුළු සිරුරම ආවරණය කළාට පස්සේ ඊළඟට තියෙන්නේ මමීකරණයේ වඩාත්ම කැපී පෙනෙන කොටස. මෙන්න මෙතනදි තමයි මේ සිරුර ලිනන් වලින් ඔතන්න පටන් ගන්න. ඉතින් පූජකයන් කළේ මීටර් 100 ගණන් දිග ලිනන් පටි අරගෙන ඒවා අපි කලින් කතා කරපු රේසින් වල ගිල්ලන එක. ඊට පස්සේ මේ ලිනන් රෙදි පටි මල සිරුරේ සියලුම ස්ථාන වැහෙන විදිහට ඔතන්න ගන්නවා. අත් සහ පාද වගේම ඇඟිලිවල පවා මේ විදිහට ලිනන් රෙදි එතීම සිදු කරනවා. මේ විදිහට රෙදි එතීමෙන් ඔවුන් විශ්වාස කළේ මේ සිරුරට දෙවියන් වහන්සේගේ ශරීරයට සමාන හැඩයක් ලැබෙනවා කියලා. ඒ වගේම මේ විදිහට ඔතද්දී ඔවුන් මේ රෙදිපටි අතර මලවුන්ගේ චාරිත්‍රවලට සම්බන්ධ විශේෂ නිදන් වස්තුත් තැන්පත් කළා. මේවා ඇමූලේට් කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් රත්රන්, මැණික් සහ විශේෂ දැව් වර්ග වලින් හදපු මේ වගේ ඇමූලේට් මලසිරුරේ උගුර, පපුව, උදරය සහ පාද ආසන්නයේ තැන්පත් කරලා ඊට උඩින් ආයෙත් ලිනන් රෙදිපටි ඔතනවා. සියලුම ඇමූලේට් වලට ඒවට ආවේනික වුණු විශේෂ මන්ත්‍රයක් තිබුණා. මෙන්න මේව නිසා මලසිරුර නපුරෙන් ආරක්ෂා වෙනවා කියලත් ඔවුන් විශ්වාස කළා. ඒ වගේම සමහර මමීකරණ චාරිත්‍රවලදී මමියවල මුහුණ උඩින් මියගිය කෙනාගේ මුහුණ ඇඳපු පුවරුවක් තැන්පත් කරනවා. මේ නිසා ආත්මයට Tamanගේ සිරුර හොයාගන්න පහසු වෙනවා කියලා පැරණි ඊජිප්තුවරුන් විශ්වාස කළා. මලසිරුරක් මේ විදියට ඔතන්න විතරක් දවස් 15ක් විතර ගත වෙනවා. සම්පූර්ණයෙන්ම රෙදි වලින් නොතලි වරුණාට පස්සේ මේ මමිය තවත් විශාල ලිනන් රෙද්දකින් ආවරණය කරනවා. මේ ආවරණය වර්ණ ගන්වලා සම්පූර්ණ මමිය පුරාම ඊජිප්තු ආරක්ෂක සංකේත සහ රූපාක්ෂර අඳිනවා. ඉතින් දැන් මේ මමිය සර්ව සම්පූර්ණයි වගේම කෘමි සතුන්ගෙන් සහ තෙතමනේනුත් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. මේ විදිහට අවසන් කරපු මමී දේහය අලංකාර මිනි පෙට්ටියක් ඇතුලේ තැන්පත් කරනවා. මේ මිනි පෙට්ටිය නිර්මාණය කරන්නේ මියගිය පුද්ගලයාගේ මුහුණ නිරූපණය වෙන විදිහට. මේ මමී සොහොන් මංකොල්ලකරුවන්ගෙන් සහ පාරිසරික සාධක වලින් ආරක්ෂා කරගන්න ගල් වලින් හදපු ව්‍යුහයක තැන්පත් කරනවා. ඉතින් ඇත්තටම මේ මමීකරණය කරපු සිරුරු වලට අවුරුදු දහස් ගණනක් යනකන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට විශේෂම හේතුව ඊජිප්තුවේ වියලි උණුසුම් දේශගුණය සහ මේ ක්‍රියාවලියට යොදා ගනිපු ප්‍රතිබැක්ටීරිය සංරක්ෂණ ක්‍රමවේදය. ඉතින් අදටත් පුරාවිද්‍යාඥයන් මමියක් විවෘත කරද්දී ඒවායේ ඇහි බැම, හිසකෙස් සහ ඇඟිලි සලකුණු පවා හොඳින් දැක ගන්න පුළුවන්.
ඇත්තටම මේක මැජික් එකක් නෙමේ. මේක තමයි ලෝකයේ පළවෙනි ජීව විද්‍යාත්මක සංරක්ෂණ තාක්ෂණය වෙන්නේ. දැන් අපි යමු අපේ වීඩියෝ එකේ අවසාන කොටසට. ඇත්තටම මමීකරණය කියන්නේ අපි දකින විද්‍යාව විතරක් නෙමේ. ඒක අපේ අතීත මුතුන් මිත්තන්ගේ ඇදහිලි, විශ්වාස සහ මරණින් පසුවත් සදාකාලිකව ජීවත් වෙන්න මිනිසුන්ගේ හිත්වල තිබුණු ආශාව ගැන විස්තර කරන ජීවමාන සාක්ෂියකුත් වෙනවා. ඉතින් මෙන්න මේ පණිවිඩයත් එක්ක අදට අපි අපේ වීඩියෝ එක අවසන් කරමු. අදත් වීඩියෝ එක ගැන ඔයාගේ අදහස කමෙන්ට් කරන ගමන්ම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් දවසක මේ වගේ රසවත් මාතෘකාවක් එක්ක හමු වෙමු. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.